තෙරුවන් සරණයි. මම සිරිනන්ද හාමුදුරුවෝ කැනඩාවේ හැලිෆැක්ස් ප්‍රදේශයේ ජීවත් වෙන්නේ. පහුගිය අවුරුදු 12ක විතර කාලයක් තිස්සේ මම ඉගෙන ගන්න කැනඩාවට ආවේ මේ ප්‍රදේශයට. මගේ මාස්ටර් එක සිද්ධ කරලා මම මෙහි විහාරස්ථානයක් පටන් ආරම්භ කළා. දැන් අපි පළාත් 4ටම සේවය කරන තවත් විහාරස්ථාන කිහිපයක් ආරම්භ කරලා අපේ සේවය අනිත් පළාත් වලට ලබා දෙනවා. ඉතින් බොහෝ ශ්‍රී ලාංකික පිරිසක් මේ පළාත් අතර තුල ජීවත් වෙනවා. පහුගිය අවුරුදු 6ක විතර කාලය තිස්සේ මම ඒ ආගමික කටයුතුත් එක්කම තව සමාජික සේවයක් කරමින් පවතිනවා. ඒ තමයි කැනඩාවේ බන්ධනාගාර අපි කියන්නේ කරෙක්ෂනල් ෆැසිලිටි කියලා. ඒ මීඩියම් ලෙවල් බන්ධනාගාරයක මම උපදේශනය සහ බෞද්ධ භාවනා ක්‍රමාදිය උගන්වමින් කටයුතු කරනවා. ඉතින් මට පහුගිය අවුරුදු 6 ලොකු තරුණ පිරිසක් එක්ක වැඩ කරන්න ලැබුණා. සහ එයාලගේ ජීවිතය, එයාලගේ බලාපොරොත්තු, එයාලා අද ඉන්න තැනට වැටෙන්න සිදුවෙච්ච හේතුව ගැන මට තේරුම් ගන්න යම් අදහසක් ගන්න හැකියාවක් ලැබිලා තියෙනවා. මගේ බලාපොරොත්තුව ඒ දැනුම තුළ අපේ පිරිසට දැනුවත් කරන්න යම් හානිකර පැති මොනවද, විශේෂයෙන්ම ඔබේ දරුවෝ ගමන් කරන්න පුළුවන් වැරදි මාවත අඳුනගන්න සහ මානසික වශයෙන් එයාලට යම් විදිහේ බලපෑම් ඇති වෙනවා නම් ඒවා කලින් අඳුන ගැනීම අපේ බලාපොරොත්තුව. ඉතින් මම ඒට පිහිට වෙන්න ලොකු බලාපොරොත්තුවක් මගේ තුළ තියෙනවා. ඉදිරියේදී මම ඒක දක්වන්නම් මම මොන වගේ දේද කරන්න කියලා. ඉතින් මට ඕන මෙන්න මේ වගේ විශේෂයෙන්ම ලංකාවේ ආදී වෙනත් රටවලින් කැනඩාවට ආපු අපි වගේ පිරිසට අම්මලා තාත්තලාට තියෙන ලොකු බලාපොරොත්තුවක් තමයි එයාලගේ දරුවෝ හරි පාරේ හදාගන්න එක. ඒක අපි හිතන තරම්ම ලේසි නෑ කියලා දැනටමත් ඔයගොල්ලෝ තේරුම් අරගෙන ඇති. පහුගිය අවුරුදු 6ක කාලයක් මම මේ තරුණ ළමයි එක්ක බන්ධනාගාරේ වැඩ කරපු හින්දා මම දන්නවා ඒ ප්‍රශ්න සමහර වෙලට අපිට හිතන්නත් බැරි තරම් ගැඹුරු දුරවල් වලට ගමන් කරන ප්‍රශ්න. මම දන්නවා සමහර අම්මලා තාත්තලා තමන්ගේ ජීවිතේම කැප කරලා කැනඩාවට එන තමන්ගේ ළමයින්ගේ අනාගතය වෙනුවෙන්. මට හම්බෙලා තියෙන එක ඉන්දියානු නියුරෝසර්ජන් කෙනෙක්. එයා හෝම් ඩිපෝ මෙහි තියෙන හાર્ඩ්වෙයාර් බිල්ඩින් එක පිටුරු සුද්ධ කර ඉන්නකොට තමයි මම ඒත් එක්ක කතාවට වැටුනේ. එයා අඬමින් මට කිව්වා එයා මේ රටට ආවේ යාගේ දරුවෝ හදාගන්න. හැබැයි ඒක යට කරගන්න බැරි වුණා කියලා. ඉතින් ඉන්දියාවේ හොඳ තැනක ඉඳලා මේ රටට ඇවිල්ලා පහළ ශ්‍රේණියකින් එයාගේ ජීවිතය ආරම්භ කරන්නේ. එයා ලොකු බලාපොරොත්තුවක් ඇතුවේ දරුවන්ට ඉගැන්වීම කියන බලාපොරොත්තුව. දරුවන් හදාගන්නවා කියන බලාපොරොත්තුව. හැබැයි ඒක එයාලට හැකියාවක් නෑ. මම කතා කරපු හුඟක් ලංකාවේ අම්මලා තාත්තලාටත් තියෙන ලොකු බලාපොරොත්තුවක් තමයි මේ රටට එනකොට එයාලගේ දරුවෝ හරි මාවතට ගන්න. දරුවන්ට හරි අනාගතයක් හදන්න තමයි රටවල් වලට එන්නේ. හැබැයි ඒ හැම අම්මා තාත්තා කෙනෙක්ගේම හීන ඒ විදිහට මිස්ට් කරගන්න බැරි වෙන වෙලාවල් අපි දකිනවා. ඒකට බොහෝ හේතු තියෙනවා. ඉතින් මම ඉදිරියේදී අන්න ඒ කාරණා කිහිපයක් කතා කරන්න තමයි මේ වැඩසටහන ආරම්භ කරන්න හිතුවේ.